ඒකට මේකට මැදිහත් එකව. ඇත්තට අපිට අපේ සභාපතිතුමා මන්ත්‍රී ඉන්ජිනේරු වගේ අපිට ඊට වඩා කෝල් ගන්න. ඊට වඩා කෝල් ගන්නවා මේක හදලා දෙන්න කියලා. දැන් මේක ඇතුළේ විසඳගෙන අද තමයි පටන් ගත්තේ. හැබැයි මට ඊයේ මැසේජ් එකක් එනවා මෙහි ඉන්න පොහොට්ටු සංවිධායකයෙක්. එයා තමයි මැදිහත් උනේ කියලා. මෙතන ඉන්නවා අපේ කොහොමද? අහලා බලන්න අපේ ඉන්ජිනේරු මහත්තුරුන්ගේ කවුරු හරි කතා කරත් පොහොට්ටුවේ කියලා. කවුරු හරි කෙනෙක් කතා කරාද? මෙහි මොකක් හරි වැඩක් වෙනකොට එතෙන්ට ඇවිල්ලානේ. ඒගොල්ලෝ කරා වගේ කියනවා. මට කවදාවත් කතා කරලා මේ දිස්ත්‍රික්කේ ප්‍රවාහන අමාත්‍යාංශේ දිස්ත්‍රික්කේ වකීම් දෙලා තියෙන මට කවදාවත් කතා කරලා නැහැ. මං හිතන්නේ අපේ ඉන්ජිනේරු මහත්තයාට කවදාවත් කතා කරලා තියෙනවා කියලා. මට මැසේජ් එකක් එනවා ඉතිහාස කතාව කියලා පාළුවේ. හදනවා නම් හදන්න තිබ්බා. 2017 පටන් ගත්තේ 19 ආණ්ඩුව තිබුණා. ඉතින් හදන්න තිබ්බා. තිබ්බේ නැද්ද? මෙතන ඇවිල්ලා නේ මැසේජ් දාන්න. කට්ටිය ඉස්සර පම්පෝරි ගහන්න. නාමකට හදනවා හදන් තිබ්බ බාප්පා තමයි ජනාධිපති හිටියේ. තාත්තා තමයි අගමැති හිටියේ. හැදුවද? එක පාර්ලිමේන්තුවට මුළු කරලා තිබ්බේ නැහැ. 2017 පටන් ගත්තා 21 ද කොහෙද වටිතේ වැඩ අවසන් කරලා අවසන් කරන ඕන තරම් වෙලා තිබ්බා. එහෙම කරේ නැතුව දැන් අපි පටන් ගන්නවා අපි තමයි මැදිහත් වීම කරා කියලා ඉතිහාස කතා මටත් තව මැසේජ් එකක්. එහෙනම් අපි මේ මාතුරුට කියන්නේ 2025න් පස්සේ මේ වෙන් කරන හැම සතියක්ම වෙන් කරන්නේ මාලිමාවේ ආණ්ඩුවෙන්. ඒ වෙන් කරන්නේ නිශ්චිතව ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා ඔබේ ඉල්ලීම පරිදි. ඒතර අපි වැඩ කරමින් යනවා අදාළ ප්‍රමුඛතාවයත් එක්ක. අපි දැන් මේ දිස්ත්‍රික්කේ පාලම් 13න් 3ක වැඩ මේකත් එක්ක පටන් ගන්න තිබෙනවා බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද ඊළඟ අවුරුද්ද වෙද්දි මේ 13ේම වැඩ පටන් ගන්නවා 13න් වැඩ. ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තට පස්සේ අපි ගිය අවුරුද්ද බිලියන 450ක් වෙන් කරා ග්‍රාමීය මාර්ග හදන්න. දැන් මේ අවුරුද්දේ අපිට පළවෙනි අතේ 250ක් හම්බුණා. ඊට පස්සේ අපි කිව්වා අපිට 250ක් මදි. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා පැහැදිලි කරා. තව 200ක් දුන්නා. තව මිලියන් 200ක්. අපි ඔය සමානව බෙදලා දුන්න හැම ප්‍රාදේශීය බල ප්‍රදේශයකටම. ඊට පස්සේ අපි කිව්වා අපිට තව දුන්නොත් කරන්න පුළුවන්. තව 200ක් දුන්නා. ඒ රාදියට 3කට මිලියන් 650ක ග්‍රාමීය මාර්ග හදනවා රේකී අමාත්‍යාංශය යටතේ. මම හිතන්නේ අපේ ලේකම්තුමා දන්න එහෙම මුදලක් කවදාවත් වෙන්නලා නැතුව ඇති. මේ දිස්ත්‍රික්කෙට පාරවල් හදලා ඉවර කරන්න බෑ. නමුත් අපි බලාපොරොත්තු වෙන මේ අවුරුදු 5 ඉවර වෙනකොට අඩුම 150ක්වත් පාරවල් වැඩ ඉවර කරන්න. ඒකට පාරක් හරි හොඳට යන්න පුළුවන්. ඒ ඔබේ ප්‍රමුඛතාවය අනුව